සුබ දවසක්. අද දවසෙත් සහනය අත්වැල සුභාරංචි සේවය සමග එක්වන ඔබ හැම කෙනෙක්වම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අපි මොහොතක් යාඥා කරලා මේ කාලයේ ස්වාමින් වහන්සේගේ දෑතට බාර කරමු. අපි යාඥා කරමු. මුළු විශ්වයත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන ජීවමාන දෙවි ස්වාමිනේ, අද දවසෙත් අපි ඔබ වහන්සේට බාර වෙනවා, යටත් වෙනවා. මේ කාලය ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී, අද දවසෙත් අපි අසන්ට යන්නා වූ දේව වචනය ඔබ වහන්සේම ස්වාමින් වහන්සේ අපි එකිනෙකාට කතා කරන්න. අද දවසේ මේ වෙලාවේ අපිත් සමග එකතු වෙන බොහෝ දෙනාත්, ඒ වගේම මේ පටිගත වෙන වැඩසටහන පසුව නරඹන හැම කෙනෙක්වමත් අපි ඔබ වහන්සේගේ බලවත් හස්තයට බාර කරනවා. ස්වාමින් වහන්සේ, ශුද්ධාත්මයන්න් වහන්සේ, ඔබ වහන්සේම මේ එකිනෙකාට කතා කරන්න, මඟ පෙන්වන්න, ඔවුන්ගේ ජීවිතවල ස්වාමින් වහන්සේ ඔබ වහන්සේම මහත් පුදුම වූ බලවත් වූ දේ කරන පිණිස අපි ඔබ වහන්සේගේ බලවත් හස්තයට මේ වැඩසටහන යටත් කරනවා. සියලු කාරණාවන් ඔබ වහන්සේගේම කරුණාවේ හස්තයට යටත් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. අද දවසේ අපේ තේමාව අදම පසුතැවිලි වන්න හෙට ප්‍රමාද විය හැකිය. අදම පසුතැවිලි වන්න හෙට ප්‍රමාද විය හැකිය. අද දවසේ අපි කල්පනා කරන බයිබල් පාඨ දෙක. පළවෙනි බයිබල් පාඨය අපිට මුණ ගැහෙනවා ලූක් 13 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ලූක් 13 3 වන පදය. ඒ කොටසේ සඳහන් වෙනවා, පසුතැවිලි වී සිත් හරවා නොගතහොත් ඔබ හැමද එසේම විනාශ වන්නහුය. පසුතැවිලි වී සිත් හරවා නොගතහොත් ඔබ හැමද එසේම විනාශ වන්නහුය. අද දවසේ අපි කල්පනා කරන දෙවනි බයිබල් පාඨය අපිට මුණ ගැහෙනවා එලිදරව් දෙවන පරිච්ඡේදයේ 21 22. එලිදරව් දෙවනි පරිච්ඡේදයේ 21 සහ 22 පද. පසුතැවි සිත් හරවා ගැනීමට මා ඇයට කාලය දී ඇත. එහෙත් ඈ කාම මිත්‍යාචාරය ගැන පසුතැවි සිත හරවා ගැනීමට අකමැති වන්නීය. එබැවින් මම ඇය දුක් යහනක හෙලා ඇය සමග කාම මිත්‍යාචාරය කරන්නන් පසුතැවි සිත් හරවා නොගතහොත් ඔවුන්ද ඇය සමග දරුණු පීඩාවකට පත් කරන්නෙමි. හොඳයි. ස්වාමින් වහන්සේට නැවත වාරයක් අද දවස ගැන ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ඒ වගේම මම පුංචි ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමතියි. අපේ ජීවිතවල ඉතාමත් වැදගත් කාරණාවල්, අපිට කරගත යුතුම වූ කාරණාවල්, මට ගොඩක් රාජකාරි වැඩි, මට වෙලාවක් නැහැ, එහෙමත් නැත්නම් මේක තව කල් ගිහිල්ලා මට කරගන්න පුළුවන් කියලා ඔබ හිතලා පස්සට දාපු අවස්ථාවල් තියෙනවද? සමහරක් වෙලාවට ඔබට මොකක් හරි බිල්පතක් ගෙවන්න තිබුණු කාරණාවක් වෙන්න පුළුවන්. ඔකට තව කල් තියෙනවා, මම තව ටික දවසකින් කරන්නම් කියලා ඔබ පස්සට දාන්න ඇති. නමුත් ඔබ දන්නේම නැතුව ගෙවන්න ඕනේ දිනය පහු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර වෙලාවට ඔබ දුර බැහැරක ඉන්නවා නම් ගෙදරින් ඈත් වෙලා ඔබේ දෙමව්පියන්ට, ඔබේ පවුලට, ඔබේ දරුවට කතා කරන්න තිබුණ අවස්ථාවක්. අද රෑ වෙලා වැඩි, එහෙමත් නැත්නම් අද මම පොඩ්ඩක් වෙනස් දවසක කතා කරනවා, මට ඒකට හෙට දවසේ කරන්න පුළුවන් කියලා ඔබ කල් දාපු අවස්ථාවක් තියෙනවද? ඒ වගේම ඔබ විභාගයකට පාඩම් කරන්න තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔබේ ගෙදර මොනවා හරි අලුත් වැඩියා කටයුත්තක් කරන්න තියෙනවා නම් ඕකට තව කල් තියෙනවා. තව ටික දවසකින් මම ඕක කරනවා කියලා හිතලා ඔබ කල් දාපු අවස්ථාවල් තියෙනවද? අපි හැමෝගෙම ජීවිතේ මේ වගේ අවස්ථාවල් තියෙනවා. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් එහෙම අර හෙට කියන දවස සමහර වෙලාවට ආපසු ආපුවේ නැති අවස්ථාවල් තියෙන්න පුළුවන්. අපි කල්පනා කරලා බැලුවොත් අපේ ආත්මික ජීවිතයේ තත්වයක් මෙන්න මේ වගේ. අපි ගොඩක් වෙලාවට අපේ ආත්මික ජීවිතයේ සමහර කාරණා අපි පස්සට දානවා. ඒවා අපේ ජීවිතේ මුළුමනින්ම අපිට අමතක වෙලා යනවා. ඒ දේවල් අපි සම්පූර්ණ කරන්නේ නැතිව අතපසු කරනවා. එක්තරා ගොවියෙක්ට තමන්ගේ ගොවි පොලේ වතුර ගන්න මේ වැවේ එක බැම්මේ පොඩි පැල්ලමක් ඇවිල්ලා තියෙනවා. අසල්වැසියෝ දැකලා
මේ ගොවි පලේ හිමිකරුට ඇවිල්ලා කියනවා ඔබ ඉක්මනින් මෙන්න මේක පිළිසකර කරලා ඔබේ වැව් බැම්ම හදාගන්න කියලා. ඔහු ගිහිල්ලා බලලා මේකේ හරිම පුංචි පැල්මක් තියෙන්නේ මේක මට පස්සේ පිළිසකර කරන්න පුළුවන් කියලා ඔහු ඒක දවසින් දවස පස්සට කල් දැම්මා. නමුත් එක පාරටම එක දවසක රාත්‍රියේ මහා වර්ෂාවක් හදාගෙන පාත් වෙලා වැව් බැම්ම කැඩිලා ගිහිල්ලා ඒකෙන් වතුර පිටාර ගලලා ඔහුගේ මුළු වගාවම විනාශ කළා. මේ විනාශයට හේතු වුණේ හිතපු නැති වෙලාවක හදිස්සියේ ආපු වැස්ස නෙවෙයි. ඔහුගේ අනතුරු ඇඟවීම අර අසල්වැසියෝ තමන්ගේ වැව් බැම්ම හදාගන්න කියලා ඔහුට කරපු අනතුරු ඇඟවීම ඔහු නොසලකා හරලා ඒක දවසින් දවස කල් දාපු නිසා. අපේ ආත්මික ජීවිතෙත් මෙන්න මේ වගේ ස්වාමින් වහන්සේ ඔබට මට කතා කරනවා මේ තැන හදාගන්න මේක නිවැරදි කරගන්න පසුතැවිලි වෙන්න වෙනස් වෙන්න කියලා ස්වාමින් වහන්සේ ඔබට මට කතා කරනවා කාලය දෙනවා අනතුරු අඟවනවා. හැබැයි අපි මේ කාරණාවල් එක එක දවස අපි පස්සට දාලා මේක මම හෙට කරන්නම් කියලා අපි ස්වාමින් වහන්සේ දෙන අනතුරු ඇඟවීම් කාලය අපි නොසලකා හරිනවා. අද දවසේ අපේ පළවෙනි කියවීමෙත් අපි ඇහුම්කන් දුන්නේ මෙන්න මේ වගේ කාරණාවකට. ස්වාමින් වහන්සේ කියනවා නැහැ පසුතැවිලි නොවුනොත් නුඹලාටත් වෙන්නේ මෙන්න මේ කාරණාවම තමයි කියලා. දැන් මොකක්ද යේසුස් වහන්සේ මේ විදියට පිළිතුරු දෙන්න හේතු වෙච්ච එදා සිදු වෙච්ච කාරණාව? යම් ප්‍රදේශයකට යම් පිරිසකට වෙච්ච විපතක් ගැන යේසුස් වහන්සේගේ ගෝලයෝ ඇවිල්ලා යේසුස් වහන්සේට කියනවා. දැන් එදා මිනිස්සුන්ගේ මතයක් තිබුණා ගොඩාක් වැරදි කරපු, පව් කරපු අයට පිට තමයි මේ වගේ විශාල විපත් පීඩාවල් පැමිණෙන්නේ කියලා. ඉතින් මේ පිරිස යේසුස් වහන්සේගේ ගෝලයෝ ඇවිල්ලා කියනවා මෙන්න මේ අය මේ විදියට හැසිරෙච්ච නිසා ඒගොල්ලන්ගේ කල් ක්‍රියාව හොඳ නැති නිසා ඒගොල්ලන් පිටට මෙන්න මේ වගේ මහා විපතක් පැමිණිලා තියෙනවා කියලා. නමුත් යේසුස් වහන්සේ කියනවා ඔබ හිතන්නේ ඒගොල්ලෝ පව්කාරයෝ නිසා ඒගොල්ලන්ට මේ විපත ආවා කියලාද? නැහැ. මම නුඹට අද කියනවා හොඳට මතක තියාගන්න නුඹලාත් පසුතැවිලි නොවුනොත් නුඹලට වෙන්නේ අන්න ඒ දේමයි කියලා. ස්වාමින් වහන්සේ කියනවා නුඹලා හිතන්න එපා ඒගොල්ලෝ ගොඩක් වැරදි කරපු නිසා පාප කරපු නිසා ඒගොල්ලන්ට මේ විපත ආවා කියලා. හොඳට මතක තියාගන්න නුඹලාත් පසුතැවිලි නොවුනොත් නුඹලට වෙන්නේ ඒ දේමයි කියලා ස්වාමින් වහන්සේ කියනවා. යේසුස් වහන්සේගේ ගෝලියෝ ඇවිල්ලා අනිත් අයගේ වැරදි ඒ අය පිටට ඒ පීඩාවල් එන්න හේතුව ගැන කියද්දී ස්වාමින් වහන්සේ ඔවුන්ට අනතුරු ඇඟවීමක් දෙනවා. අනිත් අය ගැන නෙවෙයි ඔබේ හදවත, මගේ හදවත, අපේ ඇතුළාන්තය, අපේ කල්පනාවන් ගැන කල්පනා කරලා බලන්න කියලා. ඉතින් ස්වාමින් වහන්සේ අද දවසෙත් මේ මොහොතේ ඔබට මට කතා කරනවා, අපිව කැඳවනවා ඔබේ මගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න කියලා. කොහොමද මගේ ජීවිතය, කොහොමද මගේ ඇතුළාන්තය, මොනවද ඒක ඇතුලේ තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මිනිස්යන් හිතනවා පසුතැවිලි වීම වැරදි කරන අයට එහෙමත් නැත්නම් අනිත් අයට කරදරයක් විදියට ජීවත් වෙන්න මිනිස්සුන්ට තමයි මේ පසුතැවිලි වීම තියෙන්නේ කියලා. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා අපිට මුණ ගැහෙනවා හැම කෙනෙක්ම වැරදි කරලා හැම කෙනෙක්ම පව් කරලා දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වෙලා ඉන්නවා කියලා. ඉතින් අද දවසේ මේ පසුතැවීම අපේ වැරදි ස්වාමින් වහන්සේ ඉස්සරහා කියලා දීලා නිවැරදි වෙන එක ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි තවත් ඉස්සරහට කල්පනා කරලා බැලුවොත් එහෙම අපි පසුතැවිලි වෙනවා කියනකොට ගොඩක් දෙනෙක් හිතනවා හරි අපි අතින් වැරද්දක් වුණා අපි යාට සමා වෙන්න කියලා කිව්වා හරි එතනින් මේ කාරණාව ඉවරයි කියලා. නෑ. අපි පුංචි උදාහරණයක් කල්පනා කරලා බැලුවොත් එහෙම එක පාරක වාහනයක් ගමන් කරනවා ටික දුරක් ගමන් කරගෙන යනකොට මේ රියදුරු මහත්තයාට තේරෙනවා මං ගමන් කරන පාර වැරදි කියලා. එතකොට ඔහු හරි පාරට එන්න නම් ඔහුගේ දිශාව වෙනස් කරගෙන ඔහු ආයේ හරි ට්‍රැක් එකට හරි පාරට හරවගෙන ඇවිල්ලා එන්න ඕනේ. පසුතැවිලි වීම කියන්නේ
අන්න ඒ වගේ කාරණාවක්. මම යන පාර වැරදි, මම කරන ක්‍රියාව වැරදි, මගේ ක්‍රියාපටිපාටිය වැරදි කියලා දැනෙනකොට අපි පසුතැවිලි වීම කියලා කියන්නේ ඒක ගැන දුක් වෙලා, වැළපිලා, කනගාටු වෙලා අපිට යම් කෙනෙක්ගෙන් සමාව ඉල්ලන්න තියෙනවා නම් සමාව ඉල්ලලා අපි ඔහේ ඉන්න එක නෙවෙයි. නැවත හැරිලා එන එක සහ අපේ ඒ වැරදි මාර්ගවලින් නැවත හරි පාරට එන එක වෙනස් වූ ජීවිතයකට ඇතුල් වෙන එක තමයි ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිට දේව වචනේ හරිම ලස්සන උදාහරණ දෙකක් මුණ ගැහෙනවා. ඔබට මතක ඇති එදා යේසුස් වහන්සේව කුරුසියට පාවලා දුන්න යේසුස් වහන්සේගේම ගෝලයා යූදස්. ඒ වගේම යේසුස් වහන්සේව කුරුසියට අරගෙන යනකොට යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කියපු යේසුස් වහන්සේගේ ගෝලයා පේදුරු. මේ දෙන්නම වරදකාරී හැඟීමකින් ක්‍රියා කරපු දෙන්නෙක්. නමුත් කොහොමද මේ දෙන්නගේ ප්‍රතිචාරය වුණේ සහ ඒ දෙන්නගේ අවසානය සිද්ධ වුණේ? ජූදස් යේසුස් වහන්සේව පාවලා දුන්න එක ගැන ගොඩක් දුක් වුණා, පසුතැවුණා. නමුත් ඔහු හරි පාරට ආවේ නැහැ. ඔහු හරි මාවතට නැවත ආවේ නැහැ. ඔහු තමන්ගේම ජීවිතය විනාශ කරගන්නවා. නමුත් අපි පේතුරුගේ ජීවිතය බැලුවොත් ඔහුටත් වරදකාරී හැඟීමක් ඔහුගේ ජීවිතයේ තිබුණා. මොකද යේසුස් වහන්සේව එච්චර ළඟින් අසුරු කරලා එච්චර ළඟින් යේසුස් වහන්සේත් එක්ක ජීවත් වෙලා ඔහු යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කිව්වා. ඔහුගේ හදවතෙත් වරදකාරී හැඟීමක් තිබුණා. නමුත් ඔහුගේ වෙනස් වීම කොහොමද? ඔහු නැවත වාරයක් ස්වාමින් වහන්සේ වෙතට ඇවිල්ලා ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරගෙන අපි දකිනවා ඔහු යේසුස් වහන්සේගේ වචනය අද දවසේ මුළු ලෝකයේ සීමාන්තයන් දක්වා අරගෙන යන කාරණාවේ කොටස්කාරයෙක් වුණා. ඉතින් අද දවසේ මේ චරිත දෙක ඔබ මම ඉදිරියේ තියෙනවා. අපි ක්‍රියා කරන්නේ යූදස් වගේද? එහෙමත් නැත්නම් අපේ වරදකාරී හැඟීම් එනකොට කෙනෙක් අපේ වරද පෙන්වලා දෙනකොට අපි ක්‍රියා කරන්නේ පේදුරු වගේද? ඔබේ මගේ අතේ තියෙනවා ඒ තීරණය. අද දවසේ අපි අපෙන් මහගමු. අපේ හදවතේ කාත් එක්ක හරි තද තිත්තකමක් තියෙනවද? මෙයා මට මේක කරා කියලා හදවතේ ගැඹුරේ ඇතුළාන්තයේ සමාව දෙන්න බැරුව අපේ හදවතේ ඇතුළාන්තේ යම් තරහක් කෝපයක් තියෙනවද? ඒ වගේම අපි දෙවියන් වහන්සේගෙන් සංගවගෙන ඉන්න යම් පාප වැරදි ක්‍රියාවල් අපේ ජීවිතයේ තියෙනවද? ඒ වගේම අපේ ජීවිතය අපි දෙවියන් වහන්සේට මුළුමනින්ම බාර කරලා නැද්ද? ස්වාමින් වහන්සේ ඔබට මට කතා කරනවා මේ කාරණාවල් වලින් ඉවත් වෙන්න, පසුතැවිලි වෙන්න. අන්ධකාරය නපුරා හැම වෙලාවෙම කියන්නේ නෑ ඕකට තව කල් තියෙනවා, තව වෙලාව තියෙනවා. ඔබ වෙලාව අරගෙන සමාව දෙන්න, ඔබ වෙලාව අරගෙන මේක හදාගන්න කියලා අර යූදස්ව වැරද්දට අරගෙන ගිහිල්ලා ඔහුගේ ජීවිතය විනාශ වුණා වගේ අන්ධකාරය තව කල් තියෙනවා කිය ඔබට මට කතා කරන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ කියනවා නෑ මගේ ප්‍රේමණීය දරුවා, හෙට නෙවෙයි අදම ස්වාමින් වහන්සේ වෙතට එන්න, අදම මා වෙතට එන්න, අදම මේ කාරණා බාර දීලා නිදහස් වෙන්න, පසුතැවිලි වෙන්න කියලා ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවනවා. අද දවසේ අපේ දෙවන බයිබල් කියවීමේ අපිට අනතුරු අඟවන්නේ මෙන්න මේ කාරණාව ගැන. එලිදරව් පොතේ ස්වාමින් වහන්සේ තියාතිරා කියන සභාවට මෙන්න මේ වෛශ්‍ය ස්ත්‍රියකගේ උදාහරණය අරගෙන ස්වාමින් වහන්සේ කතා කරනවා. ඇය කාම මිත්‍යාචාරී ස්ත්‍රියක්. දෙවියන් වහන්සේ කියනවා මම ඇයට කාලයක් දුන්නා. ඇගේ ජීවිතය වැරදි වලින් හැරිලා සිත හරවගෙන ආපහු එන්න. හැබැයි ඇය ඒක ගණනකටවත් ගත්තේ නෑ. ඒක නිසා මම ඇයව දරුණු පීඩාවකට පත් කරනවා කියලා. ස්වාමින් වහන්සේත් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබට මට කාලය දෙනවා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා. අනතුරු අඟවනවා. උන්වහන්සේ නොයෙකුත් මතක් කිරීම් රිමයින්ඩර්ස් අපිට දෙනවා. මේ හැම දෙයක්ම නොසලකා හැරියොත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ තීරණය ක්‍රියාත්මක කරනවා. ඔබට මතක ඇති පරණ ගිවිසුමේ අපිට මුණ ගැහෙනවා නෝ වගේ කතාව. වර්ෂාවක ඡායාවක්වත් තිබ්බ නැති වෙලාවේ දෙවියන් වහන්සේ නෝවට කතා කරලා කියනවා නැවක් හදන්න මම ජල ගැල්මක් එවලා මේ මිනිස්යන්ව විනාශ කරනවා කියලා. දේවචනේ කියනවා එදා මිනිස්සු කමින් බොමින් ආවාහ විවාහ වෙමින් දෙවියන් වහන්සේවවත් සලකන්නේ නැතුව තමන්ට කැමති විදියට
ඔවුන්ගේ ජීවිත ගත කරා කියලා. මෙන්න මේ වෙලාවේදී දෙවියන් වහන්සේ නෝවා කියන ධර්මිෂ්ඨ මනුෂ්‍යව තෝරගෙන ඌට කියනවා මෙන්න මේ විපත්තිය එනවා මේ මිනිස්සු පසුතැවිලා තමන්ගේ ජීවිත හරවගත්තේ නැත්තම් ඒ නිසා ඔබ මේ නැව හදන්න කියලා. ඔහු අවුරුදු ගාණක් තිස්සේ මේ නැව හැදුවා. මිනිස්සු ඔහුට සරදම් කළා, hina වුණා. ඔබට පිස්සුද? කොහොමද මේ වැස්සක ඡායාවක් නැති වෙලාවේ කොහොමද වර්ෂාවක් එන්නේ? ගම් වතුරක් කොහොමද එන්නේ කියලා මිනිස්සු hina වුණා. අද දවසෙත් ස්වාමින් වහන්සේ ඔබට මට කතා කරනකොට මිනිස්සු සමහර වෙලාවට සරදම් කරනවා. ඕක වෙන්න පුළුවන්ද? තව කල් තියෙනවා, හෙට ඕක කරමු. ඕක වෙයිද නැද්ද දන්නේ මේ වගේ මිනිස්යන් සරදම් කරනවා. කල් තියෙනවා කියලා හිතනවා. පස්සට දානවා. නමුත් ස්වාමින් වහන්සේ කියනවා උන්වහන්සේගේ කරුණාව ඔබ ලේසියට අරගන්න එපා. උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ ඉවසීම, උන්වහන්සේගේ බලා සිටීම ඔබ ලේසියට අරගන්න එපා. ස්වාමින් වහන්සේ වෙතට හැරිලා එන්න කියලා. අපි පුංචි උදාහරණයක් ගත්තොත් එහෙම වෛද්‍යවරයෙක් ළඟට රෝගියෙක් ගියාම මේ වෛද්‍යවරයා රෝගිය පරීක්ෂා කරලා බලලා වෛද්‍යවරයා කියනවා ඔබ මේ රෝගයෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ වැරදි පුරුදු සමහරවිට ඔබ කරන මේ ක්‍රියාවල් දුම්පානය, මත්පැන් පානය, එහෙමත් නැත්නම් ඔබ ගන්න ආහාර මේ රටාවල් වලින් වෙනස් වෙන්න කියලා. මේ රෝගියා ඒ කියන ක්‍රියාවල් ක්‍රියාත්මක කරේ නැතුව ඔහුගේ රෝගය තවත් උත්සන්න වුණොත් ඒකට හේතුව වෛද්‍යවරයා නෙවෙයි. වෛද්‍යවරයාගේ උපදෙස් මේ රෝගියා පිළිපැද්දේ නැති නිසා. ඉතින් ස්වාමින් වහන්සේ ඔබටත් මටත් කතා කරනවා. මොකද දේව වචනය තුළ අපි එදිනෙදා අපේ ජීවිත ගත කරනකොට අපිට හැම පැත්තෙන්ම මේ වගේ ස්වාමින් වහන්සේ විවිධ පුද්ගලයන් හරහා අපිට කතා කරනවා, මතක් කරනවා, කාලය දෙනවා, අනතුරු අඟවනවා. උන්වහන්සේ අපිට පණිවිඩය වෙනවා. මේවා නොසලකා හැරියොත් ස්වාමින් වහන්සේ කියනවා එදා නෝවා සහ ඒ ඔහුගේ පවුලේ අයව ඇතුළට දාලා දෙවියන් වහන්සේ දොර වැහුවා වගේ උන්වහන්සේගේ කරුණාවේ කාලයත් ඉවර වෙන ස්ථානයක් එනවා. ස්වාමින් වහන්සේ ඔබ මම ගැන තාමත් බලාගෙන ඉන්නවා. උන්වහන්සේ තවත් ගොඩක් අවස්ථාවල් දෙනවා. උන්වහන්සේ අනතුරු අඟවනවා. ස්වාමින් වහන්සේ කියනවා උන්වහන්සේගේ කරුණාව ඔබට මට ලේසියට ගන්න එපා. මන්ද මිනිසෙක් තමා වපුරන දෙයම කපා ගන්න යනවා. ඔහු තමන් වපුරන දෙයම කපා ගන්න යනවා. අපි වැරදි දේවල් වැපිරුවොත් අපිට යහපත් දේවල් අපිට නෙලා ගන්න බෑ. සමහර වෙලාවට අපි කියනවා මේක මට කරන්න බෑ. ඒ වගේම අපි කියනවා සමහර වෙලාවට මම මේකට කැමති නෑ කියලා. මේක මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය කාරණා දෙකක්. ස්වාමින් වහන්සේ ඔබට මට කමක් කරන්න කියනකොට ඒක කරන්න බෑ කියන එකයි මම මේක කරන්න කැමති නෑ කියන එකයි කියන්නේ කාරණා දෙකක්. ස්වාමින් වහන්සේ කියනවා ස්වාමින් වහන්සේට යටත් වෙන්න. මන්ද ස්වාමින් වහන්සේ නැතිව අපිට අපේ ජීවිතේ ඉදිරියට ගමන් කරන්න බෑ. උන්වහන්සේ අපිට කතා කරනවා අපේ පාපය පිළිගන්න, අපේ වැරදි පිළිගන්න, ඒ වගේම පාපයෙන් නැවත හැරිලා එන්න. ක්‍රිස්තුස් වහන්සේ ඔබ මම අපි හැම කෙනෙක්ම වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය කුරුසියක් පිට පූජා කරලා උන්වහන්සේ ඔබව මාව නිදහස් කරලා ඉවරයි. ඉතින් ස්වාමින් වහන්සේ කියනවා එන්න මගේ වෙතට පාපයෙන් ඉවත් වෙන්න, පාපයෙන් හැරෙන්න. නුඹ මා වෙතට එන්න, මා තුල ඒ නිදහස ලබා ගන්න. හෙට නෙවෙයි, හෙට දවස ප්‍රමාද වෙන්න පුළුවන්. සමහර වෙලාවට හෙට දවස කවදාවත් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා තවත් ප්‍රමාද වෙන්න එපා. අදම ඔබ මා වෙතට එන්න, මනස්ථාපනය වෙන්න, පසුතැවිලි වෙන්න, ඔබේ හදවත ස්වාමින් වහන්සේට බාර දෙන්න. මම තවමත් ඔබ එනකන් බලාගෙන සින්නවා කියලා ස්වාමින් වහන්සේ කතා කරනවා. ඉතින් මේ ආරාධනාව, ස්වාමින් වහන්සේගේ ආරාධනාව ඔබ හැම කෙනෙක්ටමයි. තීරණය තියෙන්නේ මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ අතේ. ඔබ මේ වෙලාවේ මොන ස්ථානයක හිටියත්, ඔබ මොන තත්වයක හිටියත්, සමහර වෙලාවට ඔබේ ජීවිතය මට මෙතනින් එහාට වැඩක් නෑ කියලා හිතන තැනක ඔබ හිටියත් ස්වාමින් වහන්සේ තුල ඔබට ඉදිරියට යහපත් සැලැස්මක් තියෙනවා. අපි යටත් වෙන තරමට ස්වාමින් වහන්සේ ඔබව මාව අරගෙන යනවා. ඉතින් තීරණය තියෙන්නේ ඔබයි මගේ යතේ. ස්වාමින් වහන්සේගේ ආරාධනාව අද දවසෙත් අපි හැම කෙනෙක් සමගම තියෙනවා. ඔබට
තීරණය බාර කරමින් අද දවසේ ස්වාමින් වහන්සේගේ වචනය ගැනත් උන්වහන්සේගේ ස්පර්ශය ගැනත් අපි ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ අදත් ඔබ එනකම් බලාගෙන සිටිනවා. අපි ආඥා කරමු. ජීවමාන දෙවි ස්වාමින් වහන්සේ මේ කාලය ගැන අපි ඔබට ස්තුති කරනවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ තාමත් අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේ වෙත හැරිලා එනකම් බලාගෙන සිටිනවා. ස්වාමිනී අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ වචනය අහන හැම කෙනෙක්ටම ඔබ වහන්සේගේ කැඳවීම පිළිගන්න පුළුවන් හදවතක් ඔබ වහන්සේම දෙන්න. ස්වාමිනී ඔබ වහන්සේ කතා කරන්න පාපයෙන් හැරිලා ඔබ වහන්සේ වෙතට එන්න. ඔබ වහන්සේ දෙන ගැලවීම සදාකාල ජීවනය ඒ පුදුම ආශිර්වාදලා ජීවිතය අත්දකින්න පිණිස ස්වාමිනී ඔබ වහන්සේම එකිනෙකාට කතා කරන්න. ස්වාමින් වහන්සේ ඔවුන්ගේ තදහිත් මට බෑ මට එපා කියලා කියන හිත් ඉවත් කරලා මට මේක මගේම කැවැත්තෙන් කරගන්න බෑ. නමුත් ස්වාමිනී ඔබ වහන්සේ මට උදව් කරන්න කියලා කියන යටත් පහත්කමේ හදවතක් ඔබ වහන්සේ හැම කෙනෙක් තුළම නිර්මාණය කරන්න. ඔබ වහන්සේ තුළ තිබෙන පුදුම ආශිර්වාදය ලබන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ හැම කෙනෙක්වම ස්පර්ශ කරන්න. මේ මුළු කාලය හැම කෙනෙක්වම ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට යටත් කරනවා බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්ය. ආමේන්. හොඳයි. සහනය සුභාරංචි සේවය සමග අද දවසේ සම්බන්ධ වුණු ඔබ හැම කෙනෙක් ගැනම ස්වාමින් වහන්සේට ස්තුති කරනවා. ඔබට සුබ දවසක්, සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අද දවසේත් අපි සමුගන්නවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.